සල්ලි නෑ. සල්ලි නෑ කිව්වා. මොකද්ද? මේ නෑ පුරුද්දට කියුනේ. මේ මට බොණ්ඩ වතුර එකක් දෙනවද අක්කේ? ඉන්නකෝ ගෙනත් දෙන්න. සෙන්දිල් අයියේ. කොහොමද? හොඳයි සෙන්දිල් අයියා. රත්නේ අයියා මම කිව්වා නේද හොලිඩේ කියලා. මේ සෙන්දිලා ගෙදර කිව්වා මේක පෙන්නලා යන්න කියලා. යකෝ තොපිලා මැරුණන් පස්සේ ඕවා ගෙනියන්නද හදන්නේ? අපා ATM මැෂින් නෑ බං. ඔය වගේ පෙරේත කුම්බාණ්ඩෙක් වෙන්න එපා බං. හොඳට අහගන්න. උඹලත් මිනිස්සයෝ අපිත් මිනිස්සයෝ. මොකද්ද කිව්වේ? අන්න එහෙම කියලා. රත්නේ අයියා සෙන්දිල් අයියට කියන්න කිව්වා. සෙන්දිල් අයියා රත්නයට කියන්න කියලා කිව්වා. ඔකම එහෙමත් කිව්වද? 5000 ලියලා තියෙන්නේ. ලියාගනි මල්ලි. ගිමීට මේ පැත්ත පින්නපන්. අර පේනවද අක්කා? 5001ක්. සල්ලි දෙනවා. ඇයි අද නිවාඩු කිව්වේ? නෑ දෝටි. යන්න ගෙනන්. මං ගිහලා එන්න. සෙන්දිල් අයියා මේ සෙන්දිලාට මේ කොලේ තියෙන ගාන පෙන්නන්න කියලා කිව්වා. මේ රත්නේ අයියා ඔය අරණ රුපියලක්වත් දෙන්නෙත් නැහැ කිව්වා. මේ දුන්නත් ගන්නත් එපා කිව්වා. මේ අපි යන්නම් අයියේ. පොඩ්ඩක් ඉන්න. මේ බලපන්කො මුංගේ තියෙන ගෙම්බ. පොඩ්ඩක් ඉන්න. මේ කල්ලගන්න. 6000ම ලියාගන්න. 6000ක් කිව්වා. අපි යන්නම් අක්කා. හම්මේ ඇති අන්තන් ගෙවල් දෙකෙන්ම සල්ලි ගත්තා. ගෙවල් දෙකෙන්ම 11000ක් ගලව ගත්ත එකට නම් පට්ටම සතුටුයි ඈ. 11000ක් කිව්වා. පොඩ්ඩක් ඉඳපන්කෝ. පටන්